ගුඩ් මෝනිින්. අද මම කතා කරන්න යන්නේ ලෝකෙ වෙනස් කරපු පොඩි දේවල්ලින් මුළු ලෝකයම කණපිට ගහපු මනුස්සයෙක්ගේ කතාව. ඒ තමයි නිකොලා ටෙස්ලා. 1856 දී ක්‍රොේෂියා කියන යුරෝපීය රටේ පොඩි පවුලක මේ ළමයා උපත ලැබුවත් මේ ළමයා අසාමාන්‍ය විදියට බුද්ධිමත්. ඌට පුළුවන් පොතක් කියවලා ඒ පොත පැත්තකින් තියලා ඒ පොතේ තියෙන කටපාඩමින් කියන තරම හුදක්ෂ වුණා. මෝට හිටිය ඩේන් කියලා සහෝදරයෙක්. මේ සහෝදරයා ඊටත් වඩා දක්ෂයි. මොකද ඩේන් එක්සෙප්ෂනලි ටෙස්ලාට වඩා ගොඩක් දක්ෂයි කියලා ගෙදර පවුල අතර ඉස්කෝලේදී හැම තැනම ප්‍රසිද්ධ වෙලා තිබුණා. නමුත් අපගේ මේ ලෝකයේ අවාසනාවකට මේ ඩේන් අවුරුදු 14 දී අශ්ව පදින ගිල ඇක්සිඩන්ට් එකකින් ජීවිතය හිමි වුණා. කොහොම වුණත් නිකොලා ටෙස්ලා හැදී වැඩෙනවා. ඒ අතරේ ඔහු පරිසරයට සත්තුන්ට ගොඩාක් ඇලුම් කරනවා. ඔහු වාඩි වෙලා පරිසරය දිහා බලන් ඉන්න හරි මාසයි. දවසක් දා ඔහු වාඩි වෙලා ගිනි මැලයක් දිහා බලාගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්න අතරේදී ඔහුගේ හුරතල් පූසෙක් ඉන්නේ. මේ පූසා ගිනි මැලේ පැත්තට දුවගෙන යනවා. ඒ වෙලාවේදී ඔහු ඉන්නේ අතේ කෝටුවක් තියාගෙන ඒ කෝටුව අතින් අතුල්ල තමයි ඔහු ඉන්නේ. එකපාරට ඔහු කලබල වෙන මේ පූසා ගිනි මැලේ පැත්තට දුවද්දී ඔහු එකපාරටම පූසට ගහනවා ඒ කෝටුවේ. ගහපු ගමන් පූසගේ රෝමවල ඒ කෝටුව වැදිච්ච ගමන් ගිනි පුපුරු පයින්නවා ඔහු දකින්න. ඒක තමයි එයාගේ අහඹු පළවෙනි සොයා ගැනීම. ඒ කියන්නේ මෙතනින් මේ විදියට ආරෝපණ දෙකක් එකතු වෙලා ඉලෙක්ට්‍රිසිටි ලැබෙනවා කියන එක ඔහු හොයාගත්ත විදිය, ඔහු අහම්බෙන් දැනගත්ත විදිය තමයි ඒක. ඔහුම කාලේ ওই විදියට ගත වුණා. ඒ අතරේදී ටෙස්ලා ඇමරිකාවට යනවා. ඇමරිකාවට යන්නේ නිකන් නෙමෙයි. මේ ටෙස්ලා දක්ෂයි. ටෙස්ලාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ටෙස්ලාගේ මේ මතක ශක්තිය, ටෙස්ලාගේ හැකියාවන් ගැන දැන අඳුර ගන්නවා චාල්ස් බැචලර් කියන පුද්ගලයා. ඔහු තමයි තෝමස් අල්වා එඩිසන්ගේ පුද්ගලික මැනේජර්. මේ මැනේජර් ලියනවා තෝමස් අල්වා එඩිසන්ට ලියුමක්. සර්, මම මේ ලෝකේ දැකලා තියෙන ජීනියස්ලා දෙන්නේ. දක්ෂයෝ දෙන්නේ. එයින් එක්කෙනෙක් ඔබ. අනිත් කෙනා තමයි මේ ලියුම අරන් එන කෙනා කියලා මේ ලියුමත් අරගෙන යනවා තෝමස් අල්වා එඩිසන් හම්බෙන්න. එඩිසන් හම්බෙන්න ගියපුවම එඩිසන්ත් එක්ක කතා කරනවා මේ නිකොලා ටෙස්ලා. එඩිසන් අඳුර ගන්නවා මොහු ඉතාම දක්ෂ ළමයෙක්. ඉතාම දක්ෂ කෙනෙක්. මොහුට ලෝකෙ වෙනස් කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සහ DC මෝටර් එක හොයාගෙන තියෙනවා. නමුත් මේ DC කරන්ට් එක අරන් යන්න බෑ දැනින් දැනට. උට ඕන වෙනවා AC මෝටරයක්, ඔල්ටර්නටිව් කරන්ට් මෝටරයක් හොයාගන්න. කියනවා ටෙස්ලාට. මෙන්න මේ ටාස්ක් එක කරොත් ඉන්නවට මම ඩොලර් 50000ක් දෙනවා කියලා. ටෙස්ලා මේක පිළි අරගෙන ටෙස්ලා දවල් රෑ අහස පොළොව ගැට ගහගෙන කල්පනා කළා, නිදි මරලා මහන්සි වෙලා කන්නේ බොන්නේ නැතුව, නාන්නේ අඳින්නේ නැතුව මාස 3ක් වගේ ඇතුළත ටෙස්ලාට පුළුවන් වෙනවා AC මෝටර එක හදන්න. හදලා ඉවරලා ගිහිල්ලා තෝමස් අල්වා එඩිසන් හම්බෙලා කියනවා මම මෙන්න මේක හැදුවා. කොහොමගේ දැන් ටැග් කරෙන්න කියලා. එඩිසන් hina වෙනවා. hina වෙලා කියනවා ඔයා දන්නේ නැද්ද ඇමරිකානු විහිළු? It's American humor. Don't you know American humors? I was joking at you. ඔමාට විහිළුවක් කරේ. ටෙස්ලා තද බල ලෙස අපේක්ෂා මංගත්තයටපත් වෙනවා. පත් වෙලා එතනින් තෝමස් අල්වා එඩිසන්ම හැර දාලා යනවා. ඒ යන අතරේදී ඔහුට හම්බ වෙන අනුග්‍රාහකයෙක්. එයාගේ නම ජෝර්ජ් වෙස්ටින්හවුස්. ඔහු මේ දක්ෂයෙක් කියලා නිකොලාව අඳුරගත්ත නිසා ඔහුට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා මේ ජෝර්ජ් වෙස්ටින්හවුස් චිකාගෝ නගරේ එළිය කිරීමේ, නගරය ආලෝකමත් කිරීමේ කොන්ට්‍රැක්ට් එක ජෝර්ජ් වෙස්ටින්හවුස් බාර ගන්නවා. බාර අරගෙන නිකොලා ටෙස්ලාත් එක්ක එකතු වෙලා මුළු නගරේම ආලෝකමත් කරනවා. නමුත් සටන එතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද ටෙස්ලාට බලාපොරොත්තුවක් තියෙනවා නයග්‍රා දියඇල්ලෙන් එන වතුරෙන් විදුලිය නිපදවන්න. ඔහු අවසානයේ ටර්බයින් හරහා, මෝටර් හරහා මේ කාර්යයක් කරනවා. එතනින් නවතින්නෙත් නැහැ. ඔහුට ඕන වෙනවා විදුලිය. මේ වියදම් සහිත අධික වියදම් ගත වෙන
මේ රැහැන් හරහා සම්ප්‍රේෂණය කරනව වෙනුවට රැහැන් රහිතව විදුලි සම්ප්‍රේෂණය කරන්න. ඒ සඳහා ඔහු ටෙස්ලා ටවර් එකක් හදනවා. නමුත් අවාසනාවකට ඒ ටවර් එකේ වැඩ ඉවර කරන්න වෙන්නේ නැහැ. මුදල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ වෙනත් බාධක නිසා. ඒක හදට එතනම නවතිනවා. අවසාන කාලෙක නිකෝලා ටෙස්ලාගේ සතුත් එක්ක තමයි ගත කරේ. ඔහුට ගොඩාක් ආදරය කරන සුදු පරිවෙක් හිටියා. මේ සත්ව උද්‍යානයක. මේ ටෙස්ලා දවසක්ද මේ සුදු පරිවය ලෙඩ වෙලා මේ සුදු පරිවයත් එක්ක දවස් ගණන් එක දිගට මේ සුදු පරිවයට හොඳ වෙනකන් හිටියා. නමුත් මේ පරිවයගේ ජීවිතය නැති වුණාට පස්සේ ටෙස්ලා දැඩි ලෙස අපේක්ෂා භංගච්ඡයටපත් වෙලා නිව්යෝක් වල තියෙන අපාර්ට්මන්ට් එකක තමයි ජීවත් වෙන්නේ. නමුත් එහෙදි තු මේ පරිවය ආදරය කරන එක පරිවයත් එක්ක ජීවත් වෙන එක නතර කරේ නැහැ. ඉතින් අපි දන්නවා දැන් පරිවයත් එක්ක ඉන්න මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් කොමන් ලෙඩක් තමයි හයිපර් සෙන්සිටිවිටි නියුමනයිටිස්. නමුත් ටෙස්ලාගේ ජීවිතය නැති වෙන්නේ ඒකෙන් නෙවෙයි. 1943 දී හෘද වස්තුවේ නහරයකලයකටියක් තැන්පත් වෙලා එන හાર્ට් ෆේලියර් තත්ත්වයකට ඇති වෙලා තමයි නිකෝලා ටෙස්ලා නැති වෙන්නේ. එක්ස්රේ එක නිකෝලා ටෙස්ලා හොයාගත්ත කියලා විශ්වාසයක් තියෙනවා. ඔහු ඒක හොයාගන්න ඇති. නමුත් විල්හෙල්ම් රොන්ජන් තමයි ඒක නියම විදියට ප්‍රසිද්ධ කරේ පේපර් එකක් පබ්ලිෂ් කරලා. සෝ එක්ස්රේ එක හොයාගැනීමේ ගෞරවය යන්නේ විල්හෙල්ම් රොන්ජන්ට. නමුත් රොන්ජන්ටුත් පිළිගන්නවා ටෙස්ලා මේක හොයාගෙන තියෙන ඇති මම හොයාගන්න කලින් කියනවා. සෝ මේක තමයි ලෝකෙ වෙනස් කරපු ජීනියස් කෙනෙක්ගේ කතාව.